ඔන්න මම පෙන්නන මේ ෆ්‍රේම් එකේ මැද්දේ ඔයාට බෝට්ටුවක් පේනවා. ඉතින් මේ බෝට්ටුව තව පොඩ්ඩක් ලං කරලා ගන්න පුළුවන් නම් මෙන්න මේ ගානට. ඉතින් විශේෂයක් තියෙනවා කියන්නේ මේ මම ඉන්නේ කොතනද කියලා. ඔන්න මං ඉන්න තැන. තියෙන මගේ කකුල් දෙක මෙතන ඉඳලා ඔන්න බලන්න අර තිතක් වගේ තියෙන බෝට්ටුව මම නැවත ඒ තිබුණු ගානට යන්නම් මෙන්න මේ ගානට. ඉතින් මෙතන මේ කොහොමද මේක වුනේ? ඇත්තටම මං ඉන්න තැන ඉඳලා පෙන්නොත් මේ ඇඟිල්ල පෙන්නොත් අන්න අතන තමයි අර බෝට්ටුව තියෙන්නේ. ඉතින් මම පාවිච්චි කළේ මම ඉන්න තැන ඉඳලා ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් පෙන්නනවා කියන්නේ අපි ඈත තියෙන දෙයක් කිට්ටු කරලා ගන්නවා. ටෙලිෆොටෝ ලෙන්ස් එකක් කියලා කියන්නේ නාභිය දුර වැඩි, දර්ශන කෝණය අඩුයි. ඒ නිසා ඈත තියෙන දෙයක් ලං වෙලා පේනවා. හැබැයි වයිඩ් ඇන්ගල් එකක් කියන්නේ නාභිය දුර අඩුයි. ඇංගල් ඔෆ් විව් එක වැඩි. ඒ වගේම තමයි පර්යාවලෝකනය කියන එක වැඩි. ඉතින් විශේෂයෙන් කාච ගැන දැනුම අපිට අත්‍යවශ්‍යයි. මේ වගේ තැනකට ඇවිල්ලා ඡායාරූප ගන්නකොට ඒ වගේම වයිල්ඩ් ලයිෆ් නේචර් සහ එදිනෙදා ඕනෑම කටයුත්තකදී කාච ගැන දැනුම හරිම වැදගත්. ඉතින් විශේෂ ආරංචියක් තියෙනවා ලංකාවේ මොන අස්සක මුල්ලක හිටියත් ඔයාලා ලෝකෙ මොන රටක හිටියත් ඔයාලා දැන් ෆොටෝස්ට් ඇකඩමියට ඇවිල්ලා ඡායාරූපකරණයේ 20ක් වශයෙන් හරියට ඉගෙන ගන්න පුළුවන් ලලිතා බේසුන්දර ෆොටෝස්ට් ඇකඩමිය.